ඔය ඇවිදින විට තියෙන පියවරක් ගානේ විදුලිය උත්පාදනය කරගන්න පුළුවන් වෙයි කියලා ඔයා කවදාකවත් හිතලා තියෙනවද? ඔව්. ඔයාට ඒක කරන්න බැරි දෙයක් විදියට හිතුනට හැබැයි මේ වෙද්දී ඒ සංකල්පය ඇත්තක් වෙලා තියෙනවා කියලා ඔයා දන්නවද? මෙන්න මේ විශේෂ ටයිල් මත ඇවිදිද්දී ඔයාගේ පාදයෙන් ඇති කරන පීඩනය යාන්ත්‍රික චලනයක් ඇති කරනවා. මෙන්න මේ චලනයෙන් මේ ටයිල් එකේ තියෙන පුංචි ජෙනරේටර්ස් වැඩ කරන්න පටන් අරගෙන ඒ වයින් පුංචි විද්‍යුත් ආරෝපණයක් උත්පාදනය කරලා දෙනවා. ඉතින් මේ වයර් වලින් උත්පාදනය වෙච්ච ආරෝපණයන් ග්‍රහණය කරගෙන මේ ටයිල් එකේ සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ බැටරි ආරෝපණය වෙන විදිහට තමයි මෙන්න මේ විශේෂ ටයිල් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. හැබැයි මේකේ තියෙන විශේෂම කාරණය මෙන්න මේකයි. මේ ටයිල් එකකින් අපි තියෙන පියවරකින් උත්පාදනය කරන්න පුළුවන් වෙන්නේ වොට් 4ක පමණ පුංචි විදුලිය ප්‍රමාණයක් වීමයි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පුංචි විදුලි ප්‍රමාණයෙන් මොනවත් කරන්න බෑනේ කියලා. ඒක ඇත්ත තමයි. හැබැයි ඒ දැනට විතරයි. හේතුව මොකද මේ වෙද්දී රටවල් කිහිපයක්ම තමන්ගේ රටේ වැඩිම ජනගහනයක් ගැවසෙන ස්ථානවල මෙන්න මේ විශේෂ ටයිල් එකෙන් බිම සකස් කරන්න පටන් අරගෙන තියෙනවා. එතකොට එක පියවරකින් ලැබෙන මෙන්න මේ වොට් 4ක ප්‍රමාණය දහස් ගුණ වලින් වැඩි වෙලා මෙන්න මේ ටයිල් ආධාරයෙන් අපිට හිතා ගන්න බැරි තරම් විදුලිය ප්‍රමාණය ඉතාමත් අඩු පිරිවැයකින් උත්පාදනය කරගන්න පුළුවන් වෙනවා. නෙදර්ලන්තයේ දුම්රිය ස්ථාන කිහිපයක වගේම ජපානයේත් අධික මිනිසුන් ගැවසෙන ස්ථානවල වගේම අධික වාහන තදබදයන් තියෙන ස්ථානවලත් මෙන්න මේ විශේෂ ටයිල් එක සවි කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඔයා හිතන විදිහට මේ තාක්ෂණය කවදද විතර ලංකාවට එයිද? ඉතින් එහෙම මේ තාක්ෂණය ලංකාවට ආවොත් මොන වගේ තැන්වල මේ ටයිල් එක සවි කරන්න පුළුවන්ද? ඉතින් ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම මේ වගේ තවත් වීඩියෝස් ඔයා බලන්න කැමති කෙනෙක් නම් දැන්ම මේ channel එකත් එක්ක එකතු වෙන්න.